හම්මේ තියන්තන් මම හිතුව අදත් මට ඇතුට වෙලා ඉන්න වෙයි කියලා තියන්තන් අපේ අයියලට වැඩ නැද්ද විදු ඈ වැඩ නෑ අඩේ අදත් වෙලින්ද මොනවද අයියේ මේ මේ මනසේ මොවල් දෙක දිගට බැඩදරේ ඌවන මත දරින්නු කපමාත වෙසෙන රාටේ ඊ පුට්ටකින් මට අර පැත්තෙන් අපි සතුරු මුදල් කොකට එනවා ගහනවා තප්පරක් කොම්මින්දා අඩෝ ඕම ඉන්නවයකෝ එන්න යනවට දුවන්නත් බෑ ඔබ ඉන්නා පොඩ්ඩක් එච්චරයින් දුවන්න එපා ඒ අඩෝ අයියේ මේ නෝ ඔය වීඩියෝ කරගෙන ඉන්නේ මේපන් මේ මිනිස්සුන්ට වීඩියෝ දාමු පස්සේ බලන්න මේ නෝ මුලින්ම රතුරු හම්දුවේ ඩයලොග් වල ගන්න ඕනේ මොකද කරන්න චූ මන් දන්නේ ඔය ඉඳලා මේ මාව දවස් දෙකක් විතර කූල් බතුලෙම තියලා මට දුවා ගන්නත් බෑනේ පොඩ ඇඟම හොර වෙලා වගේ පොඩ කැට මට ඇවිදලා ව්‍යායාම කරලා පුරුචු පාර ගුතාලා පොඩ මේ ඇඟ පොඩ රිලැක්ස් කරගන්න ඕනේ මේ නැත්තම් මාත් එක්ක කුකුළු දුවයි ඊයනේ ඉස්සර මම තමයි මේ ඉන්න අපේ කුකුළු ටික ඔක්කොම එක පාරෙන් මනලා කරලා දෙපැත්තට කරලා දාන්නේ ටෙම්පරන්ටු මට්ටමත් විලි සංගිලියයි බෑරියේ මට්ටම හරි ලැජ්ජිය ඔයාලා කරන දේවල් ඉන්න අපි තමයි දුක් නින්න බලන්නකො හරියට අර පේරන්ටින් කරන්න වැඩි හරියට වලට කරන්න ඕනේ අම්මලා තාත්තයි බිසුණටුවට පස්සේ ළමයි බිසුණට අහන්න දෙයක් නැහැ කියලා කියනෝනේ අන්න ඒ වගේ තමයි ඔයාලා මේ වැඩ දිනනවා කී හතර වටේ යද්දි මාපු කුඩුට විදාලා ගියට පස්සේ මම්ම සදා තනියම අපයි ඔක්කොම මම සදා හොර වෙනවා දැන් පේනෝනේ මල්ල ලැජ්ජායි බෑ අප්පා මට අර කුකුලයි කල්වා ගන්න බෑනේ පොරින් මම මේ කුප්පමිනිය ටික කරගෙන උනාට කාලා පොඩි ශක්තියක් ගන්න ඕනේ හොබ මෙතන චුල්ලාලද මන්ද අප්පා ගන්තසාරේ උතේනවා පොඩි ඒනට කමන්නේ පොඩ්ඩක් කාලා දාන්න ඕනේ කෝ අඩෝ ඇඟිලි විදෙනකි මේ නෝ එළියට ඔය සැංගිලේ මින්නේ හොරෙන් හරි අඩේ අපේ ටීමිය අයියා මෙන්න හදේ තුඩු තාලා බාලා ගිහලා අටේ ඉරිමිය අයියෝට කියන මන් ටක් ගාලා ගිහලා උතම් චුදාල හරියන්නේ නැහැ නේ ඔයා ඉන්නවනේ මේ තනිකර තාත්තේ කටින් උතම් චුදාල අම්මච්චා මට ගුටි ගන්න වෙන්නේ තාත්තගෙන් මේ චම්පු ෂෙඩ් එකකින් නෙමෙයි හොඳේ මේ ඒකනේ මේ අප මම මේ ඉඳලා අපේ අයියා ෆ්‍රී වුණ වෙලාවේ ටක් ගාලා ෆෝන් එක කරගෙන මම බැලුවා මොනවද Facebook එකේ ගිහලා තියෙන්නේ කියලා ඊයේ බලන්න Facebook ගියා විතරයි මම දැක්කේ හද සසල වෙන දෙයක් අප්ප අර අයියයි මල්ලිගේ මොකද මන්ද බදුල්ල ප්‍රශ්නයක් හින්ද අයිය මල්ලිව කපල කොටල මොකද මන්ද ජඤ්ඤබර සැකල ඊක බල විලි නම්බට උක්කාරේ නේ අපිට එහෙම එක පාටම මේ වගේ ඉච්චර දරුණු දේවල් බලන්න බෑනේ කොහොමද දෙයනේ එහෙම අර වටේ ඉන්න මිනිස්සු ටික බලාගෙන ඒක ඊටියේ මට තීරුම් ගන්න බැරි එක එක්ක පොඩ්ඩක් කර මිනිස්සයා ගතේ තියෙන කැත්තාරි මොකක් හරි එක අරගෙන දබක් ගන්න උටක් දෙකක් කනලා අර මිනිස්සයා බේර ගන්න තිබ්බේකේ පස්සේනේ ඔක්කොම උනාට පස්සේනේ ඊයසර වීඩියෝ කර ඉන්නවනේ අම්මේ තමයි මේ සමාජයේ මිනිස්සු නම් මොනවා කරනවද කියලා මට තේරෙන්නේ අම්මා මම්බලාද හිටියනම් ඔය මේ කාගෙම පුවවල් ටික ආපලා දාන්නේ ඇද්දි කියන මේ මේව කරන වෙලේ වීඩියෝ එක කර ඉන්න එකද කරන්න දින අර මිනිස්සයා බේර ගන්න තිබ්බනේ නේ රයිට් හරි දැන් ඒ කාතාව හොඳටම ඇති මොකද මට දැනුත් දැන් ඔක්කාරට දෙනවා ඒක කියවන්නේ යපම් මොන විකාරයක්ද කියලා මට තේරෙන්නේ නැහැ රයිට් ඒක නෙමෙයි දැන් අපිට ඇත්තටම කිව්වොත් කරන්න තිබ්බ එක දෙයක් කරන්න බැරි වුණානේ මේ සතියේ මොකද අපේ ගිය සතියේ ජයග්‍රාහකයා කවුද කියලා මට කියා ගන්න තාම වෙලාවක් අවුනේ නැහැ මොකද මේ අපේ ගල් මුසලේ ගෙදර හිටියේ නේද එයි මම දැන් තමයි අප ෆෝන් එක අරගෙන මේ වැඩේ කරන්න හදන්නේ කොහමද කරලා ඉන්නකෝ මම දැන් මේ ටක් ගාලා මම දැන් තෝරාව සිලෙක්ට් කරගෙන ඉන්නේ කොහොමද මේ සතියේ ජයග්‍රාහකයා කියලා මේ සතියේ පුදුම විදිහට කට්ටිය කමෙන්ට් කරනවා ගත්තනේ එක පාටම අපි වීඩියෝ වයිරල් වෙන්න ගත්තා අනේ මන්ද මොනවා වුණාද කියලා මට හිතා ගන්න බැ කමන්න නැකෝ මොකම හරි කමන්න නැද්ද මේ නෝදටයි කියලා කියනවනේ ඒ හින්දා ඉතින් මේ සතියේ ජයග්‍රාහකයා රයිට් හම්බුණා මේ සතියේ ජයග්‍රාහකයා තමයි රේෂිකා බණ්ඩාර කියන අක්කා පපරපා ඔයා මට මතක විදියට කලින් ඉඳන් මගේ වීඩියෝස් බලලා කමෙන්ට් රුපික් කින්නෙන් නෙමෙයි ඔයා මේ ගිව්වේ එකෙන් පස්සේ තමයි මම දැක්කේ කමෙන්ට් කරනවා හැබැයි කොහමද ඉතින් ඔයා එක දිගටම කමෙන්ට් කරලා කොහමයි ගලේ දැන් ඔන්න මේ පාර ඔයා තමයි ඉතින් තුන්වෙනි සතියේ ජයග්‍රාහකයා ඉදිරිය ජයග්‍රහණය කළා තියෙන්නේ මේ ජයසිංහ රාජපක්ෂ කියන අක්කාරි අයියාරි අන්නේයා තමයි ඊළඟට ඉන්නේ හැබැයි ඉතින් එයා මේ සතියේ තව මැසේජස් දෙකක් හරි තුනක් කරගෙන එයා තමයි මේසෙ දෙපණ එන්නේ වෙන තිබ්බේ දැන් ඔයාලා බලයි මේක මේ උඩම ඉන්නවා කෞශල්‍ය ගුණරත්න කියලා අක්කගෙන කියා තමයි අපේ පළවෙනි සතියේම ජයග්‍රාහකයා හැබැයි යායි දැන් පස්සේ තාමට මැසේජ් එකක්වත් කමෙන්ට් එකක් මොකක්වත්ම නැහැ එයයි කියලා මම දන්නේ නැහැ තාම යාරි ගිෆ්ට් එක ගැන යවන්න ඕනේ විදිය ගැනවත් විස්තර අහගන්නවත් යාම මැසේජ් එක දැම්මේ නැහැ ඉතින් හරි එහෙනම් ඉතින් දැන් මේ පාර වින් කරපු අපේ Facebook page එකට ගිහිල්ලා අපිට මැසේජ් එකක් දාන්න ඊට පස්සේ ඔයාමද කියලා බලහගන්න පොඩි ක්‍රම වගේක් තියෙනවා ඒ ටික අපි ඔයාලට කියන්නම් ඔයා ඒකේ විදිහට අපිට පොඩ්ඩක් මේ දේවල් ටික එවන්න. එහෙනම් ඉතින් කට්ටියම තාම තරංගි වෙරලා හොඳ. ඔයාලා කොහමද කළේ ඊළඟ සතියේ තව දැන් අපි තුනක් මේ තරංගයේ තිබ්බා. ඒක ජයග්‍රාහක දැන් තුන් දෙනෙක් තෝරලා ඉවරයි. තව දෙන්නයි තෝරන්න තියෙන්නේ. ඉතින් මම තෝරපු ගමන්ම අපි ඔයාලගේ තෑගි ටික පෝස්ට් එකකට දානවා. එහෙනම් ඉතින් කට්ටියම ටක් ගාලා වෙඩි එන්කමින් ගොඩක් ගහගෙන යන්නේ. මම කියනවා බයි බයි